බේබි ඕන දෙයක් හිතාගන්න. ඇත්තටම කවුද මාර කාටවත් ෆෝන් එක අරන් දුන්නේ? යාළුවෙක් මට මේ තෑගි කරේ. කෙල්ලෙක්ද? කොල්ලෙක්ද? කොල්ලෙක්. මට වගේ නම්බර් එක දෙන්නකෝ. මට රින් කාඩ් එකක් දෙන්න. මම සේව් කරගන්න. මාලක මං ගැන අප්සෙට් එකකින් ඉන්නේ. මං කියපු දේවල් වලට තරහින්ද? ගණන් ගන්න එපා. මං එයා සේරම කිව්වේ බොරුවට. අනික මං එහෙම කිව්වේ නැත්තම් ඔයා වචනයක්වත් කතා කරන්නේ නැතුව වටපිට බලන් ඉන්නවා. අනික කාලින්ග දැක්කම එයාට තේරෙනවා අපි බොරුවක් කරන්නේ කියලා. කාලින්ගාවේ නෑනේ බේබි. අපි කරපු දේ කිසි තේරුමක් නැති වුණානේ. යාවනම් ඔයා ඔහොම කියන්නේ නෑනේ. අපි සේරම අමාරු වැටෙන වැඩනේ බේබි මේවා. මං අමාරුවෙන් ගොඩ යන්න හදනවා. ඔයා තාත් මාව අමාරුවේ දාන්න හදනවා. මං කවුරුත් අමාරුවේ දාන්න හදන්නේ නෑ බේබි. මං අමාරු වැටේ කියලා තමයි මට තියෙන බය. බේබිලි කොච්චර කිව්වත් බේබි තේරුම් ගන්න නෑනේ. අයියෝ ඔච්චර හිතන්න එපා. මං යනවා. බොහොම ස්තුති කරපු උදව්වට. මාලක මොකද්ද මාලක මේකේ තේරුම? ලොකු බේබිගෙන් තමයි අහන්න ඕනේ. අයි මං කෝල් කරනකොට ෆෝන් එක ඔෆ් කළේ? ඕෆ් නොකර කොහමද? ලොකු බේබි මගේ ඉස්සර අපිට කතා කර කර ඉද්දි. අනේ මන්ද අපේ අක්කට මොනවා වෙලාද කියලා. ඒක තමයි පොඩි බේබි. බැරි වෙලාවත් මේක රාජමාත්‍ය කන්ටේන් වටනවා නම් මටත් අල්ලන් ගන්නවා. අනික මං ගැන තිබ්බ විශ්වාසය. හරි. මං අක්කට කියන්නම්කෝ එහෙම කරන්න එපා කියලා. හැබැයි ඔත් කියන්න හරිද? මං විතරක් කියලා මදි. මං කිව්වට අහන්නේ නෑ බේබි. ලොකු බේබි කාටවත් බය කෙනෙක් නෙමෙයිනේ. අද තක්ක අල්ලා හිටපගෙන ආවද? මං නම් දැක්කේ නෑ. හැබැයි ලොකු බේබි නම් කිව්වා එයා දැක්කා කියලා. චන්ද්‍රෝ ඔව් මේ සලාද කොළ ටිකක් තෝදලා ගන්න. බිත්තරක් තම්බලා ගන්න. මැඩම්. අනේ මැඩම්ට පින් සිද්ධ වෙනවා. මම මේ හිටපු දවස් ටිකට මට කෑම හදන්න ඉගෙනුවට. අපේ අපෝ ගනම් මොකද්ද? වැඩි ඉතින් මාසෙට යනවනේ චන්ද්‍රා. ඒක තමයි. මට නම් හරිය දුකයි මැඩම්ම දාලා යන්න මැඩම්.
මට චන්ද්‍ර නැතුව පාළුවේ. ඒ ඉතින් මේ දවස් ටිකේම චන්ද්‍ර මාත් එක්ක සින්දු කිය හිටියනේ. ඒක නම් ඇත්ත. මේ ඒක නෙවෙයි. මම බලන්නම් චන්ද්‍රාව මයි ගාවට ගන්න පුළුවන්ද කියලා. හැබැයි දැම්ම මුකුත් කියන්න බෑ. එහෙ තත්ත්වේ බලලා මම කියන්න. අනේ කොච්චර එකක්ද මැඩම්. එතකොට මට පුළුවන් මැඩම් කියන ඕන වැඩක් කරගෙන එතන ඉන්න. අනේ හරි ෂෝක් මැඩම් එහෙම වුණොත් නම්. බලමු. මම මේක ලිපේ තියන්නම් නේද? හා මැඩම්. දුව. රාජා විත්තා. එහෙම කොහේ? එක යන්න වෙන්නේ ඉතින්. විකාර. මොකෝ? ඔය එනවා කියලා කිව්වේ නෑනේ. මට මගදී මතක් වුණා ජනගම් ඔයාලත් එක්කන ගියොත් ලේසි කියලා. මෙච්චර වැවෙලා අන්නාසිවත්තර ගියා පොඩි වැඩ වගේකට. ඒ වැඩ ටික ඉවරනකොට ටිකක් රෑ වුණා. දැන් මගේ වැඩේ මොකද වෙන්නේ? දැන් කවද්ද මම වැඩට යන්නේ? ඒක තමයි වයලට් නෝනේ මම කල්පනා කළේ මම උතනින් අයින් වෙනවා. අපෝ ඊමෝ එතන දෙන්නේ උඩ කරන්න වැඩක් නෑ වයලට් නෝනේ. ඒ හින්දා ඔයා එතන වැඩ ටික කරගෙන යන්න. එතකොට ඔය මම ඔය පරණ පුරුදු විදියට මගේ අනිත් බිස්නස් බලා කියාගෙන ඉන්නම්. ඒකත් හොඳයි. නැත්තම් අනේ ඔය හරියට මහන්සි වෙනවනේ නේද? මම එකක් කියන්න වයලට් නෝනේ. උතන බාරගත්තර කමක් නෑ. එතන තියෙන සේරම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මට නිකන් කංකෙදිරි ගන්න ඉන්න එපා. හරි. මං කරගන්නම් ගන්නට. බලන්නකෝ මං ඔතන පාලනය කරන ලස්සන ඔයාට වඩා හොඳට කරනවා. අනිකල් කුරුණේරුලත් ඉන්නවනේ අනේ. පාලනය කරයිද මිනි මරා ගන්නේද කියලා මට නම් තේරෙන්නේ නෑ. මං ඒකයි කිව්වේ. අක්කේ තාත්තා කෝල් කරා අම්මව එක්කරන් එනවලු ඇත්තද දන්නවා තාත්තම කොහොම ෂේප් කරන් තියෙන්නේ කියලා එයාවත් ඔෆිස් එකට ගන්නවා අනේ මන් දන්නේ ඉස්සරහට මොනවා වෙයිද කියලා දන්නවනේ අම්මගේ හැටි කොහොම හරි ලොකුම ප්‍රශ්න වෙන්නේ අපි දෙන්නට ඒ ඉතින් අම්මා වාහනේ අරන් එහෙම යන්න ගත්තාම අපි දෙන්න කොහමද යන්නේ මට නම් ඉතින් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ ඇයි මම මුලින්දම ගිය බස් එකේ ඒ විදිහට මම හප්පු මට නම් එහෙම යන්න බෑ මම මාලකව ගෙන්නගෙන මාව වාහනේ ගිහින් දාන්න කියලා කියනවා අක්කේ මම වාට කියන්නම හිටියේ මාලක කැමති නෑ ඔයා අර කරන වැඩේට මොනවද කාලින්කට පේන්න ඔය දෙන්නේ ආලුවේ වගේ රඟපාන එකට. ඇයි එයා එහෙම කිව්වද? ඔව්. එයා බයයි අමාරු වැටෙයි කියලා. ඊටත් වැඩිය තාත්තා දැනගනී කියලා. මට මෙහෙම කරනවා කියලා තාත්තට කියන්න පුළුවන්. හැබැයි එහෙම වුණොත් එහෙම තාත්තා කාලින්කට ආයි ගහනවා. ඒකයි මම නොකිය ඉන්නේ. ඒ වුණාට අක්කේ මහලකට පාඩුවේ ඉන්නේට දෙන්න.